හයි කොහොමද ඔයාලට අද අපි හදන්න යන්නේ නාරංකයෝ. අපිට ප්‍රධාන වශයෙන් මේකට ඕන වෙන්නේ පොල් බෑයක පොල් සහ සීනි ග්‍රෑම් 150ක්. මම වෙනම දුඹුරු සීනි මේස හැඳි දෙකක් දාගත්තා කැරමල් එක හදාගන්න. කැරමල් එක හදාගෙන ඒකට සීනි ග්‍රෑම් 150 ඇඩ් කරගෙන අපි පැණි එක හදාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ගාගත්ත පොල් ටික එකතු කරන්න පුළුවන් මේකට. දැන් අපි පොල් ටික හොඳින් මලව ගන්න ඕනේ. පොල් පැණි එකේ තියෙන තෙතගතිය නැති වෙන්න මම හාල් පිටි ටිකක් එකතු කරගත්තා. දැන් පොල් පැණි මිශ්‍රණය ලෑස්ති. ඊට පස්සේ අපිට තියෙන බැටර් එක හදාගන්න. ඒකට අපි හාල් පිටි කෝප්ප භාගයක්, පාන් පිටි තේ හැඳි දෙකක්, කහ සහ ලුණු එකතු කරගන්නවා. මේකට වතුර ටික ටික දාන ගමන් තික් බැටර් එකක් හදාගන්න ඕනේ. පොල් පැණි එක නිවුණාට පස්සේ මේ වගේ පොඩි පොඩි බෝල හදාගන්න පුළුවන් අපිට. මේ හදාගත්ත බෝල ටික බැටර් එකේ තවරලා තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. අපි පොල් බෑයක පොල් වලින් නාරංගම් 20ක් වගේ හදාගත්තා. මේක තිබුණ වෙලාවට නෑදෑ ගෙදරකට අරන් යන්න හරිම රස කෙවිල්ලක්. ඉතින් ඔයත් හදලා බලන්නකෝ මේකේ රහ කොහොමද කියලා.